Hello, සුබ දවසක් ඔයාලට. ඉතින් happy Saturday everyone, happy weekends. ඉතින් මට මගේ vlog එක කරගන්නත් පොඩ්ඩක් වෙලාව මදි වුණා. ඉතින් මට පොඩි වැඩ වගේක් තිබුණා. හැබැයි මට හිතුණා මේ වෙලාවෙම මේ vlog එක කරන්න ඕනි කියලා. මම අද ඉන්නේ මේ ගොඩාක් රස්නේ අද ජපාන් වල. ඔයාලට පේනවා ඇති. ඇත්තටම ගොඩක්ම රස්නේ. මම මේ පොඩ්ඩක් එළියට ආවා. වැඩ වගේකට වෙනස් වැඩ වගේකට. නමුත් මට හිතුණා මෙතනදිම මේ vlog එක කරන්න ඕනේ කියලා. මොකද අපේ ගොඩක් construction field වල, farm වල ඒ වගේ work කරන අය ඉන්නවා. abroad life එක ඇතුලේ. ජපාන් වල විතරක් නෙමේ, තව ගොඩක් රටවල් වල, ගොඩක් මිඩල් ඊස්ට් වලත් ගොඩක් ඉන්නවා construction field එකේ වැඩ කරන අය. ඉතින් ඒ වගේ අයට මේ තියෙන දේශගුණයවත්, මේ යන රොටේෂන් එකක්වත්, මේ තියෙන කිසිම දෙයක් බාධාවක් කරගන්න බෑ. මොකද හේතුව එයාලට කිසිම නිවාඩුවක් නැතුව සමහර අය ඉන්නවා දිවාරය නොතකා වැඩ කරන අය. ඉතින් ඒ හැමදෙනා මේ හැමදේම කරන්නේ ඒගොල්ලන්ට ඒක කරන්න අවශ්‍යම නිසා. එයාලට අනිවාර්යෙන් ජොබ් එකක් අවශ්‍යයි. ඒගොල්ලන්ගෙන් රැකෙන්න පවුලක් තියෙනවා. එයාලට වගකීම් තියෙනවා. ඒ හැමදේම තියෙන නිසා. ඉතින් මෙන්න මේ වගේ තැනක මට මේ එක විනාඩි 30ක් ඉන්න බැරි මොහොතේ මට හිතුණා මේ දේ ඕගොල්ලන්ට දෙන්න ඕනේ කියලා. ඉතින් අපි ඒ වගේ ෆීල්ඩ් වල වැඩ කරනකොට අපිට නිවාඩුවක් ගන්නත් බැහැනේ. ඉතින් ඒ වගේ කෙනෙක් පිට රටක ලයිෆ් එක ගෙවලා එයාගේ සේවා කාලය නිමාලා ලංකාවට ගියාට පස්සේ සමහර විට එයාගේ ඉතුරුවක්වත් නැති වෙන්න පුළුවන් එයාට. ඉතින් ඒ වගේ අයටත් පුළුවන් තමන්ගේ ලයිෆ් එකට, මම කියන්නේ ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දාන්න කියලා. ලයිෆ් ඉන්ෂුරන්ස් එකක් දැම්මොත් අනිවාර්යෙන් ඒ කෙනෙකුට මොකක් හරි ආපදාවක්, ඒ අදාළ ආපදාවක් වුණොත් විතරයි යාට ඉන්ෂුරන්ස් එකෙන් ක්ලේම් කරන්න පුළුවන්. හැබැයි මම ඕගලන්ට හඳුන්වලා දෙනවා අලුත් දෙයක්. ඒ දේත් එක්ක ඔයාලට පුළුවන් ඔයාලගේ ලයිෆ් එක කිසි බයක් නැතුව, ඔයා පිටරට ඉන්න කාලෙදි මේ දේ ඩිවලොප් කරගෙන ගිහිල්ලා ඔයා ලංකාවට ගිහිල්ලා ඔයාට ස්මූත්ලි ඔයාගේ ලයිෆ් එකේ ඉතුරු කාලේ ඔයාට ෆැමිලි එකත් එක්ක ලස්සනට ගෙවන්න පුළුවන්. ඔයා ඒ දේ හරියට මේන්ටේන් කරගත්තොත්. ඉතින් මම මහා ලොකු දේවල් ඕගොල්ලන්ට බලාපොරොත්තු දෙන්නේ නැහැ. මොකද එක්කෙනාගෙන් එක්කෙනාට ඔයාලගේ මයින්ඩ්සෙට් එක හැදලා තියෙන කැපැසිටි එක වෙනස්. ඉතින් එහෙම වුණාම කෙනෙකුට බිස්නස් එකට ටක් ගාලා ඔලුවට යන දේ තව කෙනෙකුට පොඩ්ඩක් පරක්කු වෙන්න පුළුවන්. ඉතින් ඒ පරක්කුණයි කියලා එයා ෆේල් නැහැ. මම වුණත් බිස්නස් නොලෙජ් එකකින් ඉහළට ආපු කෙනෙක් නෙවෙයි. මම ප්‍රොෆෙෂනලි මම නර්ස් කෙනෙක්. ඉතින් මට බිස්නස් එකක් ගැන ඔලුවට දාගන්න මම ඒ ගැන ස්ටඩි කරා. මොකද මම මේ කරන ඩිජිටල් ස්පේස් එකේ මේ වර්ක් එකත් එක්ක මට පුළුවන් වුණා අලුතෙන්ම දේවල් ඉගෙන ගන්න. ඉතින් ඔයත් මොන තරාතිරමක, මොන වෘත්තියක, මොන ප්‍රොෆෙෂන් එකක ඉන්න කෙනෙක් වුණත්, මොන රටක ඉන්න කෙනෙක් වුණත් ඔයාට පුළුවන් මේ තියෙන ක්ලයිමේට් එක බාධාවක් නොකරගෙන ඔයාගේ අනාගතය හදාගන්න. ඉතින් තවත් මොකටද නේද අපි වරි වෙන්නේ? අපිට ඔප්ෂන්ස් ගොඩාක් තියෙද්දි අපි කනගාටු වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ ඔප්ෂන්ස් තියෙන්නේ අපිට යූස් කරන්න. ඉතින් ආරාධනා කරනවා හැමෝටම, හැමදාමත් මගෙත් එක්ක හිතන්න යමක් එක්ක රැඳිලා හිටපු ඔයාලට ගොඩක්ම ස්තුතියි. ඔයාලා හින්දා තමයි මම මේ vlogs හැමදාම ඔයගලන්ට ගේන්නේ. ඉතින් ඔන්න මේ සතියේත් ඔයගලන්ට මම හිතන්න යමක් ඉතුරු කරා. ගිහිල්ලා එන්නම්. සුබ සතියක් ඔයාලා හැමදෙනාට.